අපි මේ පාර පොසොන් එකට අනුරාධපුරේ යන්නයි හදන්නේ. අපි ගියේ පොසොන් පොයට කලින් දවස නිසා අපිට දන්සලුත් ගොඩක් හම්බුණා. ඉස්සෙල්ලම් බනිස් දන්සලක්, ඊට පස්සේ සව්, ඊට පස්සේ රොටි, ඊට පස්සේ අයිස්ක්‍රීම්. උත්තලම් පාරෙන් හැරිලා යද්දි මෙන්න මේ ප්ලේස් එක හම්බෙනවා. එතන මාරම ලස්සනයි. අපි හිටියේ මිහිසර රිසෝට් එකේ. අපි එහෙට යද්දි ගොඩක් රෑ වුණා. ඊට පස්සේ අපි රෑට කෑවේ ආරච්චි රෙස්ටෝරන්ට් එකේ. ඒකේ කෑම ගොඩක්ම රසයි. අපිට හම්බෙන් වගේ තමයි මේ තැන හම්බුනේ. පහවදා උදේ පාන්දරම යන්න හිටියත් අපිට ලෑස්ති වෙද්දි 6 විතර වුණා. ලොකු ට්‍රැෆික් එකකට පසු අපි ඉස්සෙල්ලම ගියා රුවන්වැලි මහසෑය වඳින්න. ගොඩාක් සෙනග හිටියා. ඉතින් එදා මගෙන් අතින්ම හදපු මුතු කුඩයක් මං රුවන්වැලි මහසෑයට පූජා කරා. අපි ඊට පස්සේ ගියා ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඩ පුදා ගන්න. උඩමළුවට යද්දි සෑහෙන සෙනගක් හිටියා. ගොඩක් වෙලා පොලිමේ ඉඳලා තමයි උඩමළුවට ගියේ. පොසොන් පෝය නිසා මිනිස්සු සෑහෙන්න ඇවිත් තිබ්බා. අපි ගෙනිච්ච මල් පහනුත් පූජා කරලා අපි ආවා ලෝවා මහපාය ළඟට. ලෝවා මහපාය කියන්නේ 8ම ස්ථාන වලින් එකක්. අපි දවල්ට කන්න ගියපු වෙලාව අපිට දන්සල් ගොඩක් කට්ටිය නාන්න යන්න කතා වුණා. ඉතින් එතන ආච්චි කෙනෙක් හිටියා සාත්තර කියන. ඉතින් මං සාස්තරේකුත් ඇහුවා. ඊට පස්සේ පාන් දන්සලකුත් හම්බුණා. ආය හම්බුණා බෙලිමල් දන්සලක්. ඊට පස්සේ ආය බත් දන්සලකුත් හම්බුණා. අපි රෑ වෙලා තමයි අනිත් තැන් වඳින්න ගියේ. ලංකාවේ පැරණිතම හා ඓතිහාසික වටිනාකමක් ඇති බෞද්ධ ස්ථානයක් තමයි ඉසුරුමුණිය කියන්නේ. මෙහි තියෙන විශේෂම දෙයක් තමයි ගල් කැටයම්. ඉසුරුමුණිය පෙම්වතුන් කියන ගල් කැටයම ගොඩාක් ප්‍රසිද්ධයි. ඉතින් මෙතන හරිම ලස්සනට ආලෝකමත් කරලා තිබ්බා. ඊට පස්සේ අපි ගියා සඳහිරු සෑයට. මම පළවෙනි වතාවට තමයි මෙතෙන්ට ගියේ. ලංකාවේ රජ කළ දුටුගැමුණු රජතුමා විසින් ඉදි කළ පළවෙනි චෛත්‍යය තමයි මිරිසවැටිය චෛත්‍යය. දක්ෂිණ අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන තූපාරාමයට තමයි අපි ඊළඟට ගියේ. ඉතින් මෙතන හරිම ලස්සනට ආලෝකමත් කරලා තිබුණා. ඊළඟට අපි අභයගිරි විහාරයටත් ගියා. පහුවදා අපි හිටපු රිසෝට් එකෙන් චෙක් අවුට් වෙලා ගිය තැන් ටික part 2 වීඩියෝ එකෙන් අරන් එන්න. බයි.